ඉරණපලේ මරාගෙන මැරෙන LTTE ත්‍රස්ත කඳවුරත් හමුදාවතේ. ඉරණපලේ සිට අනුරුද්ධ කුඹුරගෙන් ඒ පිළිබඳ තොරතුරු. ප්‍රගතියේ ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් යුත් 58 වන සේනාංකයේ 582 වන බල සේනාවේ 7 වන සිංහ රෙජිමෙන්තුවේ රණවිරුවන් ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාර එල්ල කරමින් ඉරණපලේ මරාගෙන මැරෙන මුහුදු කොටි කඳවුර පීඩි ප්‍රදේශයේ බලය අත්පත් කරගත්තා. ඒ රණවිරුවන්ගේ දැවැන්ත ප්‍රහාර හේතුවෙන් LTT ත්‍රස්ත නායකයෙකු මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිට මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පුහුණු කිරීම හා මරාගෙන මැරෙන ප්‍රහාර මෙහෙයවා ඇති බවට සාධක පවතිනවා. ඒ සඳහා LTT භාවිත කළ පණිවිඩ හුවමාරු යන්ත්‍රද රණවිරුවන් පසුගියදා අත්පත් කරගත්තා. විශාල ධාරිතාවකින් යුක්ත බෝට්ටු එන්ජින් කිහිපයක්ද මෙහි තිබී රණවිරුවන් අත්පත් කරගත්තා. මරාගෙන මැරෙන බෝට්ටු අධික වේගයෙන් අවශ්‍ය ඉලක්කය කරා ගමන් කිරීම සඳහා මෙවැනි විශාල ධාරිතාවකින් යුක්ත එන්ජින් බෝට්ටු වලට සවි කර තිබෙනවා. මේකේ ඉස්සරහ කොට සම්පූර්ණම තියෙන්නේ එක්ස්ප්ලෝසිව් පුරවලා තියෙනවා. ඒ අතරම මේකේ තනි පුද්ගලයෙකුට යන්න පුළුවන් මොහොතේ ඉතා වේගයෙන් යන්න පුළුවන්. මේක සබ්මරීන් ක්‍රමයට වගේ තමයි මේක හදලා තියෙන්නේ. අන්න ඒ වගේ විදිහට තමයි තියෙන්නේ. පොල් වත්තක් තුල දැඩි ආරක්ෂිතවයි LTT ත්‍රස්තවාදීන් මෙම මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගොස් තිබෙන්නේ. නැව් හා මුහුදු යාත්‍රා විනාශ කිරීම සඳහා මරාගෙන මැරෙන මුහුදු කොටින් පුහුණු කිරීම මෙහි සිදුව ඇති බවට සාධක පවතිනවා. එමෙන්න මුහුදේ ගමන් කෙරෙන යාත්‍රා පුපුරවා හැරීම සඳහා අවශ්‍ය බෝම්බ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියාගේ යාත්‍රාවේ සවි කිරීමද මෙහිදී සිදුව තිබෙනවා. දිය යටින් ගමන් කොට නැව් වලට ගැටීමට සලස්වා පුපුරවා හැරීම සඳහා පිළියෙල කළ ත්‍රස්තවාදීන්ගේ විශේෂ මරාගෙන මැරෙන යාත්‍රාවක්ද රණවිරුවන් අතටපත් වුණා. විශාල යාත්‍රාවක් වද මේ තුලින් පුපුරවා හැරීමේ හැකියාව පවතිනවා. පුපුරන ද්‍රව්‍ය විශේෂ ආකාරයකට මෙහි තැන්පත් කර තිබෙනවා. පුපුරන ද්‍රව්‍ය පිර වූ දියේ ගමන් කරන ස්කූටරයක්ද මෙම මධ්‍යස්ථානයේ තිබී රණවිරුවන් අත්පත් කරගත්තා. ඉතා මෑතකදී මේ භාවිතයට ගෙන ඇති බවට සාධක පවතිනවා. අධික වේගයෙන් ගමන් කිරීමේ හැකියාවෙන් යුක්ත මෙම දියේ ගමන් කරන ස්කූටරය උසස් තාක්ෂණයෙන් යුක්තව නිෂ්පාදනය කර තිබෙනවා. රණවිරුවන් LTT ත්‍රස්තවාදීන්ගේ මෙම මර්මස්ථානය පිළිබඳ මන අවබෝධයකින් යුතුව නිවැරදි ප්‍රහාර එල්ල කර තිබෙනවා. එම ප්‍රහාර සාර්ථක වී ඇති බවයි මෙයින් පැහැදිලි වන්නේ. විමංග විජේතුංග වසන්ත බණ්ඩාර සමග මම අනුරාධපුර කුඹර ඉරණපලේ ඉදිරි ආරක්ෂක කලාපයේ සිට